එයාලගේ සර්ගේ අනුමාන ටිකමයි මම දීලා තියෙන්නේ කියලා. මම නම් අනුමාන කොපි කරේ නෑ. පෙබරවාරි 1 වෙනිදා තමයි අනුමාන වීඩියෝ එක දැම්මේ. මගේ ටික කොපි කරා වෙන්න පුළුවන්. අලුත්ම අනුමාන වීඩියෝ එකක් ද ඔය යන පතේ දිගේ ඔය සම්බන්ධ කරලා ඡේද ගානක් එහෙම හුඳට අහන්න පුළුවන්. මේක තමයි පට්ටම වැඩේ. මේක තමයි පට්ටම වැඩේ. මුළු සිලබස් එකම ආවරණ පරිදි. ඒක සුපිරි ගේම් එකක් පුතේ. මතක තියාගනි. මේක සුපිරි ගේම් එකක්. මේක කරා කියන්නේ බං උඹට MCQ නැත්තම් මුළු සිලබස් එකම ඒ දවස් ටිකේ සුපිරියට මතක් වෙනවා. මේක આવොත් මේ වහයි. මේ වහයි. කවුරු හරි මේ ළමෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා. එයාලගේ සර්ගේ අනුමාන ටිකම මමත් දීලා කියලා. ඒ කියන්නේ හරියට මම කොපි කරා වගේ. මම නම් ඇත්තටම දන්නේ එයාලගේ සර්ගෙයි මගේයි අනුමාන සමානද කියලා. එහෙම වෙන්න පුළුවන්. හැබැයි මම නම් කොපි කරේ නෑ කියන එක මට විශ්වාසයි. හේතුව ඔය කියන ගුරුවරු හැමෝටම කලින් අනුමාන වීඩියෝ එක දැම්මේ මම. කවදා වෙන්නේ නැද්ද? මම ඔයාලට මතකද අනුමාන වීඩියෝ එක දැම්මේ මේ අවුරුද්දේ මුල පෙබරවාරි 1 වෙනිදාද කොහෙද? දැම්මේ. පෙබරවාරි 1 වෙනිදා. එතකොට මම කොපි කරා වෙන්න බෑනේ. අය මෙහෙම වෙන්න පුළුවන්. එයාලගේ සර් මගෙන් කොපි කරා වෙන්න පුළුවන්. මන් දන්නේ නෑ මගේම අනුමාන ටික නම් ඒ සර් දීලා තියෙන්නේ එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙම නොවෙන්නත් පුළුවන් ඉතින්. සම්භාවිතයක් තියෙනවනේ ඒ ටිකම හිතුණත් දන්නේ නෑනේ. හැබැයි මේ මම නම් කොපි කරේ නෑ. එහෙම කරන්න බෑනේ ඉතින්. මේ ඒ ගුරුවරු දාලා තියෙන ලං වෙලා මම ගොඩක් කල් තියා කරපු එකක්. හරි. මේ දැන් ඒක කියන්නත් හේතුව මේ අර ළමෙක් කමෙන්ට් දාලා තිබෙන. ඒක නැත්තම් ඒක වැඩක් නෑ. මේ සාමාන්‍ය දෙයක් ඉතින් මම දාපුවාම අනුමානයේ ගුරුවරු බලනවා. ගුරුවරුත් ඒ අනුමාන ටිකම අරගෙන සමහරක් කට්ටිය කරනවා. ඒක සාමාන්‍ය. ඒක මම ගිය අවුරුද්දෙත් දැක්කා මේ අවුරුද්දෙත් දකිනවා. මේ ඒවා ඉතින් ගණන් ගන්න දේවල් නෙමෙයි සාමාන්‍ය දේවල්. ඉතින් එහෙම කරා කියලා වැරදුකුත් නැහැ. එහෙම දැම්ම කියලා අවුලකුත් නැහැ. මං අර කිව්වෙත් කමෙන්ට් එකක් දාලා තිබ්බ හින්දා නැත්තම් අර මම කොපි කරා වගේ වෙනවනේ. ඒක ටිකක් අමාරුයි. එහෙම කරන්න බෑනේ. ඉතින් මමනේ කල් තියා දැම්මේ. කල් තියා දැම්මේ කියන්නේ මේ ඊයේ පෙරේදත් නෙමෙයි. දැන් මාස 5කටත් උඩින් දැම්මේ. එතකොට ඊයේ පෙරේද දාපු වීඩියෝ එකක ඒකම නම් තියෙන්නේ. මම නෙමෙයි කොපි කරලා තියෙන්නේ. ඒස වෙන්න ඕනේ. මං ඒක දන්නේ නැහැ. හේතුව මේ ඒස හදපුවත් මගේවමද දන්නේ නැහැ ආවේ. එහෙම වෙන්නත් පුළුවන්. හරි. එච්චරයි මේ ඒ ගැන කියන්න නෙමෙයි මම මේ වීඩියෝ කරේ. මං අර කමෙන්ට් එක තිබ්බින් තමයි මම මේ කතා කරේ. ඒක අදාළ නැත්තම් ඒක අයින් කරලා දාන්න. මේ අහන්නකෝ. ලස්සන වැඩක් තියෙනවා. මොකද ලස්සන වැඩේ? සර් ඇයි මේ වීඩියෝ එක කරේ? කරුණු 3ක් වෙනුවෙන්. හරි. 1 මම ඔයාලට ඒ පෙබරවාරි මාසේ දානකොටත් කිව්වා ඔයාලට විභාගේ ලං වෙලා අලුතෙන්ම නිකන් අර සංසිද්ධිත් සම්බන්ධ කරලා ඒ ආශ්‍රයෙන් එන ඒවත් එක්ක එනවනේ ගණන් විභාගෙට. එතකොට පොඩ්ඩක් අනුමාන වෙනස් වෙන්න පුළුවන්. අන්න එහෙම අලුත්ම අනුමාන වීඩියෝ එකක් ලංකදී දානවා. හරි. අවසාන වෙනකන් අහන්න චුට්ටක් ඈ. මේ දැන් මොනවද අලුතෙන් ලං වෙලා වෙනස් වෙන්නේ? දැන් උදාහරණයක් පහුගිය දවස්වල ඔයාලා මතකද පේපර් හදන දවස්වල හඳට චන්ද්‍රිකා හැම යවුවා. හරි හඳ වටේට චන්ද්‍රිකා ගිහිල්ලා දැන් ඔය යන පතේ දිගේ ඔය සම්බන්ධ කරලා ඡේද ගානක් එහෙම හුඳට අහන්න පුළුවන්. හරි අන්න ඒ වගේ අලුත්ම ටික දාන අනුමාන එකක් දානවා. හරි හැබැයි දාන්න නම් ඔයාලගේ පැත්තෙන් පොඩි දෙයක් ලැබෙන්න ඕනේ. එහෙම ලැබුණොත් විතරයි දාන්නේ. නැත්තම් ඉතින් අය මම මහන්සියලා එහෙම පොඩි සපෝට් එකක් නැත්තම් තේරුමක් නැහැනේ. 2 මම අනුමාන සවිස්තරයක්. හරි. අනුමාන සවිස්තරයක් කියන්නේ මොකක්ද? ඔයා හිතන්නකෝ දැන් මේ අවුරුද්දේ අනුමාන අපි හිතන්නකෝ ධාරා විද්‍යුත්තේ ප්‍රැක්ටිකල් වල මීටර් සේතුව කියලා. මීටර් සේතුවේ මොන කරුණු අහයිද? මීටර් සේතුවේ සර්කිට් එකක් දීලා සර්කිට් එකේ ඩයග්‍රෑම් එක ඇඳලා ඊට පස්සේ අර වයර් සෙට් කරන්න දීලා ඒවා අහයිද? ඊට පස්සේ කෝෂයක නැත්තම් අර ප්‍රැක්ටිකල් එකක් තියෙන්නේ අපිට ඒකේ මේ කම්බියක උෂ්ණත්ව ප්‍රතිරෝධ සංගුණකයේ හොයන එක අහයිද නැත්තම් නිර්මාණත් එකක් අහයිද? අන්න ඒ වගේ සවිස්තරාත්මක මේකාවොත් මේ වහයි වගේ පොඩි එකක් පොයින්ට්ස් ටිකක් දෙන ලස්සන වැඩක්. එතකොට උඹට බන් දැන් මේ වෙලාවේ ඔක්කොම බලන්න වෙලාවකුත් නැත්තම් ඒ පොයින්ට්ස් ස්පෙෂල් කරලා බලන්න පුළුවන්. හැබැයි ඔන්න ඔය වැඩේ ඕනි නම් මේ දෙක ඕනි නම් ඔබට කරන්න වැඩක් තියෙනවා. හරි දැන් මම අඩුම මේ දෙක හදන්න දැන් මේක හදන්න මට
අඩුම පුතේ පැය 10ක් 12ක්වත් නිදි මරාගෙන වැඩ කරන්න ඕනේ. සාමාන්‍ය රෑ 10 වෙනකන් ඇහැරලා හැමදාම පන්ති තියෙන එකේ ලොකු වෙලාවක් තව අමතරව වැඩ කරන්න එපා. එතකොට ඒකට පොඩි හයියක් වෙන්න උඹලගෙත් පොඩි සපෝට් එකක් ඕනේ. මම මේ දාන වීඩියෝ එකට අඩුම කමෙන්ට් 2000ක් 3000ක්වත් ආවොත් මම අනිවාර්යෙන්ම මේ දෙක කරලා දානවා. හරි හැමෝටම බලන්න දානවා. ඒකින්ද දන්න යාළුවන්ට ෂෙයා කරලා පුළුවන් නම් සපෝට් එකක් දෙන්න. හරිද? ඒක අනිවාර්යෙන් කරන්න. ඒක ලොකු සහයෝගයක් මට. එතකොට මටත් දිනුමත් වෙනවනේ. අඩේ නිදි මරාගෙන කරාට පාඩු නෑ වගේ සීන් එකක් තියෙනවනේ. හරි. එහෙනම් කමෙන්ට් එකක් දාන්න මේ. කමෙන්ට් එකක් දානකොටත් දාන්න ඕනි අපි කරපු දින 19 අනුමාන වැඩපිළිවෙල කොහොමද කියලා. දින 20 නේද? මේ අවුරුදු 20නේ. දින 20 ප්‍රැක්ටිකල් කොහොමද? හොඳට දැවුණාද? සුපිරියට දැවුණාද? දැවුණා කියලා දාපන්. පොඩි තප්පර 10ක් අරගෙන බං ඒක අගේ කරන්න පුළුවන් වෙන්න බෑනේ. ඒක කරපන්. හරිද? හරි. අවසාන එක තුන්වෙනි එක මේක තමයි පට්ටම වැඩේ. මේක තමයි පට්ටම වැඩේ. මං ඒක පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි මොරාල් එකක් හදන්න වැඩක් කියන්නම්. මොකද්ද මොරාල් හදන? උඹ කවුරුත් ගොඩාක් යවුන් කියනවා නේද? අවසාන මොහොතේදීත් ගේම ගහන්න බෑ කියලා. මම කියන්නේ නෑ. දැන් උඹ අවසාන මොහොතට ඇවිල්ලානේ තියෙන්නේ. මේ වෙලාවෙත් උඹට මම කියන්නේ මම ෆේල් වෙන්න ඉන්න එකාට ඒකක් ගන්න නෙමෙයි. ෆේල් වෙන්න ඉන්න එකාට අඩුම පුතේ C1කට S1කට හරි මේ වෙලාව යන්න පුළුවන්. හිතපන්කෝ B එකේ ඉන්න එකා A එකට යන්න පුළුවන්. C එකේ ඉන්න එකාට A එකට යන්න පුළුවන් මේ අවසාන මොහොතේත් ගේම ගහලා. මතක තියාගන්න. ඔයාලා මේ පහුගිය දැන් දවස් 4කට 5කට උඩදී ඔයාලා මතකනේ පුතේ මේ අර ආජන්ටිනාවයි මට මතකද ඊජිප්තුවයි ෆුට්බෝල් මැච් එකක් තිබ්බා. ඒ වර්ල්ඩ් කප් එකේ මැච් එකක් තිබ්බා. රටවල් දෙක හරිනම් මං හිතන්නේ නිවැරදි. ඒ රටවල් දෙකේ අවසාන මොහොත වෙනකොට ආජන්ටිනාව පැරදිලා හිටියේ බං. අවසාන කියන්නේ මිනිත්තු 80 සාමාන්‍ය ෆුට්බෝල් ගේම් එක මිනිත්තු 90නේ. ඒ 90න් මුල් 80 යනකොට මට මතකේ නිවැරදි නම් ආජන්ටිනාව ගෝල 0යි. ඊජිප්තුව ගෝල 2ක් ගහලා හිටියේ. ඒ කියන්නේ ඊජිප්තුව පට්ට මොරාල් එකේ හිටියේ උන් දිනන ගේම් එකේ හිටියේ. හැබැයි මතක තියාගන්න පුතේ අවසාන විනාඩි 10 සාමාන්‍ය අපි නම් ගොඩක් එවුන් හිතන්නේ අවසාන මොහොතේ අත්හරිනවා. දැන් පැරදිලා තියෙන අරුන් ගෝල් දෙකක් ගහලා ෆුට්බෝල් වල ගෝල දෙකක් ගහනවා කියන්නේ එහෙන ගේමක් නේ. ගෝල දෙකක් ගහලා තියෙන අවසාන මිනිත්තු 10 අපිට මොනවා කරන්න පුළුවන්ද? ගහන්න බෑ. හැබැයි මතක තියාගන්න ආජන්ටිනාව අවසාන මොහොතේ මිනිත්තු 10යි තව අමතර කාලෙකුත් දෙනවා. අන්න ඒ වෙලාවේ ගෝල 3ක් ගහලා ගේම් එක දිනනවා. අන්න බලපන් අවසාන මොහොතේ දිනුවා. ඒ කියන්නේ උඹට බැරිද? උඹට තව අරු අඩේ අවසාන මිනිත්තු ආසන්න වශයෙන් 10කින් ගේම ගැහුවේ. උඹට තව හරියටම දින 30ක් විතර තියෙනවා. මේ දින 30 උපරිමයෙන් කරපන්. දින 30ක් කියන්නේ නිකන් හිතන් උඹට දවසකට පැය 18ක් වැඩ කරා. පැය 6යි දවසට පැය 15ක් දාන්න. දවසට පැය 15ක් වැඩ කරනවා නම් 30ව 15ක්. ඒ කියන්නේ උඹ ආසන්න වශයෙන් පැය 9ක් අනිත් වැඩවලට අයින් කරලා නිදා ගන්න ඔක්කොටම. පැය 15ක් වැඩ කරොත් කීයද කියලා බලන්න. පැය 450. හරි පොඩි වෙලාවක්ද? නෑ ලොකු වෙලාවක්. එහෙම ලොකු වෙලාවකින් උඹට ලොකු දෙයක් කරන්න පුළුවන්. මතක තියාගනින් මේක වැඩ නොකරපෙවුන්ටත් මේ වෙලාව මේ අවසාන මොහොත මාර වැදගත්. ඒ වගේම තමයි අනිත් පැත්ත. ඊජිප්තුව පැත්තෙන් හිතපන්කෝ. උන් මුල හොඳට වැඩ කරා. අවසාන විනාඩි 10 වැඩ කරේ නෑ. අවසාන විනාඩි 10 උන් අරමුණ වෙනස් වුණා. ફોකස් එක වෙනස් වුණා. උන් හිතුවා දිනලා ඉන්නේ කියලා. හැබැයි පරදිනකන් දන්නේ නෑ. අන්න වැඩේ. ඒ කියන්නේ ඔබ මේ වෙනකම් වැඩ කරලා හිටියත් හැබැයි මේ අවසාන මොහොතේ වැඩ කරේ නැත්නම් ඔබ පුතේ ඩවුන් යනවා. ඒ ලෙවල් එකේ ඒ මට්ටමේ ඉන්න එකෙක් මේ අවසාන මොහොතේ වැඩ කරේ නැත්නම් ඔබ B එකට වහින්න පුළුවන්. ඒකින්ද කියන්නේ අවසාන මොහොත මාර වැදගත්. මුලත් වැදගත්, මැදත් වැදගත්, අවසානෙත් වැදගත්. හැබැයි දැන් ඔබට ඉතුරුලා තියෙන අවසාන විතරයි. දැන් මුල ගැන කරේ නැද්ද කරාද එව්ව වොරි වෙලා වැඩක් නැහැ. දැන් මේක කරපන්. බලපන් අඩු උන් පට්ට පොරවල්නේ. හරි යකෝ මේසි කියන්නේ බං උන් ක්‍රීඩකයන් මොනවද නැත්තේ කියපන්. හරි උන්ට මම හිතන්නේ පට්ට කෝටි ගණක් සල්ලි තියෙනවා. හරි උට ඇත්ති වෙනකන් ජනප්‍රියත්වය තියෙනවා. උට ගන්න පුළුවන් ඔක්කොම අරගෙන. අඩි එහෙම තියෙද්දිත් උන් ගේම් අත්හරින්නේ නැහැ. හරි උන්ට මොනවද නැත්තේ? උට හැම දෙයක්ම තියෙනවා. ජනප්‍රියත්වයේ සල්ලි ඔක්කොම තියෙනවා. හරි ඔක්කොම තියාගෙනත් ඌ අවසාන මොහොතෙත් ගේම් අත්හරින්නේ නැහැ. තොපිට මොනවද තියෙන්නේ? මුකුත් නැහැ. හරි මුකුත් නැතුව ඉන්න උඹලා එහෙනම් උට වඩා මොරාල් එකෙන් වැඩ කරන්න එපයි. ඇයි මුකුත් නැති එකහනේ මොනවා හරි ගන්න මොනවා හරි ටිකක් ගන්න වැඩ කරන්න ඕනේ. එහෙනම් මොරාල් හදාගෙන වැඩ කරපන්. ඔබට පුළුවන් අඩේ මේක පුළුවන් මේක දින්නොත්
උඹට මේ ගේම ගහන්න පුළුවන්. ඒක හින්දා මැරලා වැඩ කරපන්. හරිද? අපි අවසානම වෙලාවේ මොකද්ද කරන්නේ? MCQ 300ත් 400ත් මම මේකේ 400ක්ම කරනවා කියලා කියන්නේ මට පුළුවන් උපරිමයෙන්. මම මෙහෙම කියන්නම්. MCQ 200 ඉඳලා 400 පරාසෙ මම 400 ප්ලස් කියලා දාන්නම්. ඔයාලා අවුවා සුපිරි වැඩක් කරනවා මුළු සිලබස් එකම ආවරණය වන පරිදි. මුළු සිලබස් එකම ආවරණ පරිදි. ඒක සුපිරි ගේම් එකක් පුතේ. මතක තියාගනි. මේක සුපිරි ගේම් එකක්. ඒ කියන්නේ බං දැන් උදාහරණයක් අර මම 2019 ඩිස්කස් කරේ. ඒකක මානව දැන් ඒකක කොටසක් ආවා කියමු. දැන් උදාහරණයක් විද්‍යුත් ධාරාවේ ඒකක වන්නේ. හරි? අහලා බහුවර්ණයක් අහුවා කියතන්කෝ. ඒක ඇම්පියර්නේ එතකොට. ඊට පස්සේ මම දෙනවා භෞතික විද්‍යාව මුළු විෂයෙම ඒකක. ඒ කියන්නේ අපේ සිලබස් එකේ තියෙන ඒකක. පාර වේද්‍යතාවය එක්ක, පාර ගම්‍යතාවය එක්ක, චුම්බක ගූර්ණය එක්ක, චුම්බක ශ්‍රාවය එක්ක, ධාරිතාවය එක්ක, ප්‍රතිරෝධය එක්ක, ප්‍රතිරෝධකතාවය එක්ක, ඊට පස්සේ සන්නායනතාවය එක්ක, සන්නායකතාවය එක්ක, තාප සන්නායකතාවය එක්ක, තාප ධාරිතාවය එක්ක, ඊ ඔක්කොම ඒකක එක තැනක ලියනවා. එතකොට විභාගයට ඒකක වලින් ගණක් આવත් ඒ විදිහට. අන්න ඒ විදිහට උඹලට පුතේ MCQ මං අවසානම කාලේ ගොඩක් වෙලාවට ඒක පටන් ගන්නෙ දින 7-3ක් විතර පුතේ එක දිගට කරන වැඩක්. මේ මාසේ ජූලි මාසේ 25න් පස්සේ වගේ එක මං ගොඩක් වෙලාවට කරන්නේ. දැන් අපේ අනුමාන වැඩපිළිවෙල යන හින්දා ඒ අස්තර දාගන්න බෑ. සුපිරි වැඩක්. ලොකු වැඩක්. මේක පුතේ දඩ වැඩක්. මේක කරනවා කියන්නේ හෙන ගේමක්. හරි මේක උපරිමින් කරමු. මේක කරා කියන්නේ උඹට බං පට්ට. දැන් උදාහරණයක් හිතමුකෝ. ආර්ධතාවය. ආර්ධතාවයේ කොටසේ ප්‍රස්ථාරයක් අහලා තිබ්බොත් ආර්ධතාවයේ කොටසේ අහන්න පුළුවන් ඔක්කොම ප්‍රස්ථාර එක තැන අඳනවා. එක තැන මේවා කරනවා. ලියනවා. අන්න එහෙම පට්ට ගේම් එකක්. සුපිරි වැඩක් මේක. ඒ කියන්නේ MCQ මේක හරියට කරගත්තොත් අවම MCQ 30කට වඩා ගොඩ දාගන්න පුළුවන්. හරිද? එතකොට ඒක කාටද? මගේ අනුමාන දින 19 20ට සම්බන්ධ වෙච්ච හැමෝටම ඒක ෆ්‍රී. අන්න අලුත් එක මගේ දින 19 දින 20 නේද? දින 19 ගිය අවුරුද්දේනේ. දින 20 වැඩපිළිවෙලට සම්බන්ධ වෙච්ච හැමෝටම මේක ෆ්‍රී. ඔන්න ඔබට chance එකක්. මතක තියාගන්න. හරි උපරිමයෙන් මං කරා දින 20 සම්බන්ධ වෙච්ච හැමෝටම ෆ්‍රී. හැමෝටම ෆ්‍රී. එහෙනම් දැන් උඹලාට මම මැරීගෙන වැඩ කරනවානේ දවස් ගාණක් මම. එහෙනම් උඹලා මට පොඩි උදව්වක් කරපන්. මේ වීඩියෝ එක දන්න යාළුවන්ට යවපන්. එතකොට අලුතින් ළමයිට සම්බන්ධ වෙන්න පුළුවන්ද? පුළුවන්. මම මේකේ යට ලින්ක් එකක් දාලා තිනවා ටෙලිග්‍රෑම් ගෲප් එකක්. ඒකට සම්බන්ධ වෙන්න මේ අවුරුද්දේ දුන්න නෝමල් අනුමාන වීඩියෝ එකකුත් දාලා තිනවා. ඒකට සම්බන්ධ වෙන්න අලුත් ළමයිටත් සම්බන්ධ වෙන්න පුළුවන් පොඩි ගෙවීමක් කරලා ඒක දින 4-5ක් විතර එක දිගට යන වැඩක්. මේක කරා කියන්නේ බං උඹට MCQ නැත්තම් මුළු සිලබස් එකම ඒ දවස් ටිකේ සුපිරියට මතක් වෙනවා. අන්නේ ලෙවල් එකට පට්ට වැඩක්. මතක තියාගන්න. ඒකින්ද දන්න යාළුවොත් දැනුවත් කරන්න. ඔන්න මම මගේ පන්තියේ හැමෝටම මම නොමිලේ දුන්නා වැඩක්. සම්පූර්ණයෙන් ෆ්‍රී. එහෙනම් ඔබේ වාරේ. ඔයා කළගුණ සලකන්න. මොකද්ද කරන්න ඕනේ? ඔයාගේ යාළුවන්ට මේක යවන්න. මේ වීඩියෝ එක යවන්න. ඔන්න ඔයාට කරන්න ඕන කළගුණ සැලකීම යාළුවන්ට යවන්න. පැහැදිලි? එහෙනම් පුතේ වැඩෙන් සෙට් වෙමු. සුපිරි වැඩක් කරමු. මතක තියාගනින් මේ දින 20ත් එක්ක උඹලාගේ මේ 2026ත් එක්ක අනිත් ගුරුවරු ගොඩක් එවුන් අත්හැරලා ඉන්න වෙලාවක මම උඹලත් එක්ක එක දිගට වැඩ කරනවා. පුළුවන් උපරිමයෙන් වැඩ කරනවා. හේතුව බිඳුවේම ඉන්න එකත් උපරිම තැනට අරයි යන්න. මතක තියාගන්න. මම 2028 පන්ති වලට එහෙම මේ වෙනකන් දැන් ප්‍රතිඵල ආවට පස්සේ ලොකු ඇඩ් එකක් දුන්නේ නැහැ. හරි ඇඩ් එකක් දෙන්න වෙලාවක් නැහැ. උඹලත් එක්ක වැඩ. තවමත් වැඩනේ. හරි ප්‍රතිඵල ආවට පස්සෙත් එහෙමමයි උඹලත් එක්ක. කොහොමත් මේ අගෝස්තු වලින් උඹලා එක්සෑම් එකට ගියාට පස්සේ උන් ගැන ආයෙ බලන්න ඕනේ. ඇඩ් එකක් දාලා උන්ගේ ළමයි ටිකක් ගෙන්න ගන්න. කොහොමත් දන්නවා කොහේ වටේ ගියත් ආයෙත් මන් ළඟට එනවා කියලා. ඔයාලගේ නංගිලා මල්ලා ඉන්නවා නම් පොඩි සපෝට් එකක් දෙන්න 2028 පොඩ්ඩක් ඔන්ලයින් ක්ලාස් එක එහෙම ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න. හරිද? ඒ උඹලාගේ සහයෝගය තමයි මට තියෙන්නේ. නැතුව දැන් ගොඩක් කලකට මම මාකටිං කරේ නෑනේ. හරිද? හරි. එහෙනම් පුතා ඔන්න ඔය ටික තමයි කියන්න තිබ්බේ. මේ වැඩ දෙකම මේ දෙක ඕනනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේක නම් පුතේ සුපිරි වැඩක්. අලුත් ළමයිට සුපිරි වැඩක්. දින 5ක් 4-5ක් යයි පුතේ එක දිගට
එක දිගට MC 400 උදේ 8:00 විතර පටන් ගන්න හවස 6 විතරනකම් සුපිරි වැඩක් යන දවස් 4ක් විතරයි සුපිරි වැඩක්. හරිද? හරි. ඒකත් එක්ක තව චූටි දෙයක් තියෙනවා කියන්නේ සර් මේ අර දින 20 අනුමානයකට පස්සේ අර විභාගෙට එනම ප්‍රැක්ටිකල් 10 විභාගෙට එනම ප්‍රැක්ටිකල් 10 කරනවද? අය පාරක් 10ක් විතර. ඔව්. ඒකත් කරනවා. ඒකත් විභාගේ ලං වෙලා දැන් කරාට වැඩක් නැහැ. හරි විභාගේ ලං වෙලා සුපිරියටම වැඩක් කරනවා. එහෙනම් එච්චරයි. මම නැවත කියනවා. මම අනුමාන කොපි කරේ නෑ. අනිත් කට්ටිය කොපි කරත් දන්නේ නෑ. හැමෝම ගාව ගොඩක් කට්ටිය මගේ අනුමාන තමයි එහෙම් පිටින්ම අරගෙන මගේ එක බල්ලක් දන්නේ දීලා තිබ්බා. හැබැයි මම නන් නෙමෙයි කොපි කරේ. හේතුව මම දාලා තිබ්බේ පෙබරවාරි 1 වෙනිදා. අපි එහෙනම් පන්තියේදී හම්බ වෙමු.